ඉතින් ඔන්න අපි බොරැල්ල සුසාන භූමියට ඇතුල් වුණා. ඉතින් ඔයාලා දන්නවද මම දැන් ඉන්නේ හරියටම ශාෆ්ටව මරපු පාරේ. ඉතින් ඇත්තම කිව්වොත් අමුතු ගඳක් එනවා මට. ඒ කියන්නේ කුළුඩු ගඳක් වගේ සීන් එකක් එනවා. ඒක සද්දත් එනවා බය බෑ. අපි ඇත්තම සිටුේෂන් එක ඔයාලට අරගෙන එනවා බොරැල්ල කනත්තේ හොල්මන් ඉන්නවද නැද්ද කියලා. හෙලෝ ට්‍රවල් සෝල්ස් ඔන්න අද බුදු සරණයි කියලා බ්ලොග් එක පටන් ගන්නෙ. මම ඉන්නේ දැන් හරියටම බොරැල්ල කනත්ත එහා පැත්තේ. මේ තියෙන්නේ බොරැල්ල කනත්ත තාප්පේ. මේ තියෙන්නේ බේස් ලයින් එක. අද අපි බලන්නේ මොකද වෙන්නේ මේ බොරැල්ල කනත්ත පැත්තේ කියලා. අවුරුදු 6කට කලින් ඉඳන් යනවා මේකේ යන ට්‍රිවිල් කට්ටියට හැමෝටම අත දාලා ගෑනු කෙනෙක් නගිනවා කියලා. ඉතින් අද අපි මේකේ ඇත්ත නැත්ත හොයන්න කියලා බලන්න යන්නේ. ඔන්න 2:00මාරයි වෙලාව මේ පහ පාන්දර අපි ආවේ හොල්මන් ඉන්නවද කියලා බලන්න. මෙන්න ඔයාලට පේනවනේ මම ඉන්නේ බොරැල්ල පොදු සුසාන භූමියේ. ඉතින් මම අද තනියෙන් නෙමෙයි ආවේ. තව යාළුවෙක් එක්ක ආවේ. අපි ඉතින් මේ සෝෂල් එක්ස්පෙරිමන්ට් එක කරලා බලමු මේ කනත්තේ ඇතුලේ මොකද වෙන්නේ කියලා. එහෙනම් let's go. ඉතින් ඔයාලා දන්නවද මම දැන් ඉන්නේ හරියටම ශාෆ්ටව මරපු පාරේ. ඉතින් මෙන්න මේ පාරේ තමයි ශාෆ්ටව කාර් එක ඇතුලේ ඝාතනය කරලා මැරුවේ බොරැල්ල එහා පැත්තේ. බොරැල්ල කනත් එහා පැත්තේ තියෙන පාරේ. ඉතින් අපි දැන් මේ පාරේ ඇවිදන් යන ගමන් ඉන්නේ මේ තියෙන්නේ බොරැල්ල කනත්ත මට පිටිපස්සේ. එහෙනම් අපි යමු. ඉතින් ඔයාලා දන්නවද හොඳම සීන් එක බොරැල්ලේ කනත්තේ තමයි කොළඹ වැඩිපුරම නයි ඉන්නේ. ඉතින් ওই කතාව කියන්නේ බොරැල්ල කනත්තේ ওই කට්ටඩියෝ හැම ඉන්නවනේ. කට්ටඩියෝ හැම ඒ දේවල් කරලා බොරැල්ල කනත්තට ලේව ගෙනල්ලා දාන්න ওই බිත්තර හැම තියෙන ඒවා. ඉතින් ඊට පස්සේ නයි බෝ වෙලා තියෙනවලු බොරැල්ල කනත්තට. ඉතින් ඒ බිත්තර කන නයි ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ හැමෝම කියන කතාවක් තමයි බොරැල්ල කනත්තලු කොළඹ වැඩිපුර නයි ඉන්නේ කියලා. අපි ඉස්සරහට ගිහලා බලමු. හරියට මම දැන් ඉන්නේ 2:55ට කරුවල පාරක මායි මගේ යාළුවයි එක්ක විතරයි. ඉතින් මේ බොරැල්ල කනත්ත එහා පැත්තේ ඉන්නේ. බොරැල්ල කනත්තේ තියෙන විශේෂත්වය තමයි නුග ගස් ගොඩක් තියෙනවා. ඉතින් කනත්ත ගාව නුග ගස් ගාව තමයි ගොඩක්ම හොල්මන් ඉන්නවා කියලා කියන්නේ. හරියටම මෙන්න මේ මම යන පාරේ තමයි ශාෆ්ට් ඝාතනය වුනේ. ඉතින් මම මේ පාර දැන් තනියෙන් යනවා බුදුම්බෝ. ඉතින් ඇත්තම කිව්වොත් අමුතු ගඳක් එනවා මට. ඒ කියන්නේ කුළුඩු ගඳක් වගේ සීන් එකක් එනවා. යාළුවලට එනවා කියලා කිව්වා. ඒක ඒ කියන්නේ ඔයාලට කියන්න තේරෙන්නේ නැහැ. ස්මෙල් එක අනිවාර්යෙන් කනත්තකට ගියාම එනවා. අපි මේ බය නැතුව නිර්භීතව ගියාට හිතේ පොඩ්ඩක් බය තියෙනවා තමයි කිව්වොත්. මේ පාරේ ඉස්සරහට පේන්නේවත් නැහැ අතම කිව්වොත්. එහා පැත්තේ කනත්ත තියෙන්නේ. එහෙනම් යන්න අපි. බලන්න මොකද වෙන්නේ කියලා. ඔන්න සීන් එක ඇත්තම වගේ ඒ කතාව නම් කොළඹ තමයි බොරැල්ල කනත්තේ තමයි වැඩිපුරම නයි ඉන්නේ කියන එක. ඉතින් මේ සර්පයාගේ වර්ග නම් දන්නේ නැහැ. ඉතින් ඔන්න අපි අර පාරේ කළුවරේ ඇවිදන් යනකොට අපිට සර්පෙක් මැරලා ඉන්න හම්බුණා. ඉතින් අපි බලමු තව ඉස්සරහට මොන වගේ සිටුේෂන් වලට මුහුණ දෙන්න වෙයිද දන්නේ නැහැ. ඉතින් අපි ඇත්තම සිටුේෂන් එක ඔයාලට අරගෙන එනවා බොරැල්ල කනත්තේ හොල්මන් ඉන්නවද නැද්ද කියලා. අපි හොල්මන් හිටියොත් බය වෙයි. නැත්නම් ඉතින් ඉඳී එහෙම. අපි යන් දැන්. අපි ඉන්නේ බොරැල්ල කනත්තේ. ඉතින් ඔන්න අපි බොරැල්ල සුසාන භූමියට ඇතුල් වුණා. ඉතින් මේ සුසාන භූමියේ තමයි කලාකරුවෝ වගේම ලොකු පිරිසක් සැතපීලා ඉන්නේ. ඉතින් මේ සුසාන භූමියේ 1866 තමයි පළවෙනිම මිනිහ වල දාලා තියෙන්නේ. ඉතින් අපිට කිව්වේ මේක ඉන්න මුරකරු එයාට අපිත් එක්ක සංවාද කරන්න බෑ කියලා කිව්වා. මම දැන් හරියට මේ ඉඳගෙන ඉන්නේ මහින්ද සෙනෙවිරත්නගේ සොහොන් කොත උඩ. ඉතින් එයා ඉපදිලා තියෙන්නේ 1930. ඒ වගේම එයා මැරලා තින්නේ 1998. ඉතින් ඔයාලට පේනවා ඇති සොහොන් කොත් දහස් ගාණක් තියෙනවා මෙතන. ඉතින් එහෙම කුරුල්ලොන්ගේ අර මේ සද්දත් ඇහෙනවා. අපි ඉතින් මේ හිතේ තිබ්බ බය නැතිකමට ආවට ඇත්තටම මේක භයානක ගමනක්. ඔයාලා නම් එන්න උත්සාහ කරනවත් එපා මායි මගේ යාළුවයි ආවට. මේ හැමතැනම එක එක සද්ද ඇහෙනවා. ඇත්තම කිව්වොත් එහෙම අමුතු ගඳවල් එනවා. අපි හැම දෙයකටම මූණ දීගෙන මේ ඉස්සරහට යනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ එක දිගට ආයෙත් තියෙන සොහොන් කොත් මෙහෙම දිගේ පාරක් තියෙනවා. අපිට ඒ පැත්තට යන්න බය ඇතිමුත් කරුවලයි පාන්දර 3යි වෙලාව. ඉතින් මේ අත්දැකීමට මම මූණ දුන්නට ඔයාලා කවදාවත් එන්න බෑ මූණ දෙන්න. ඉතින් මේ බොරැල්ල සුසාන භූමියේ තියෙන ඇත්තම සිටුේෂන් එක තමයි ඔයාලට අරන් එන්නේ හොල්මන් ඉන්නවද නැද්ද කියලා. ඉතින් අපි නම් තාම කවුරුත් එහෙම නැත ගැටුනේ නැහැ. ඒ වුණාට ගොඩක් කට්ටිය කියනවා මේකේ ඉන්නවා කියලා. දැන් අපි මේ වටේ 4-5 දෙනෙක් එක්ක කතා කරා. එයාලා කියනවා මෙහෙම දැකලා තියෙනවා. ඒ කතා ටික මම කියන්නම් ඉස්සරහට ගිහිල්ලා එන්න මාත් එක්ක සුසාන භූමිය ඇතුළට යන්න තව.
මේ සාඩි තවෙන් හොඳටම මෙතන ඉතින් ඉටිපන්දන්ටියක් පත්තු කරලා ගිහිල්ලා තියෙනවා මේ ළඟ දික්කෙනෙක් ඇවිල්ලා. දැන් හරියටම ඉන්නේ ගොරැල්ල සුසාන භූමියේ මැද හරියට වෙන්න ඉන්නේ. කිසිම ලයිට් එකක්වත් නැහැ. අපේ මේ වීඩියෝ එක කරන්න අරන් අපු ලයිට් එක විතරයි තියෙන්නේ. අතන කොයි පොඩ බයලා ඉන්නේ. මේකේ සිකියුරිටි අංකල් කිව්වා සුදු නයි දෙන්නෙක් ඉන්නවා කිව්වා මේකේ. ඒ වගේම නයි 8 දෙනෙක් ඉන්නවා කිව්වා මේ ගොරැල්ල සුසාන භූමියේ. කොළොංගු ඉන්නවා කියලා කිව්වා. මට ඇත්තටම මේ කතා කරන්න බයයි මේ දෙපැත්තේ බල බල කතා කරන්නේ. නයි 8 දෙනෙක් ඉන්නවා කිව්වා ගොරැල්ල සුසාන භූමිය ඇතුලේ. ඉතින් මං ඔයාලට කලින් කිව්වා ඒ නයි ඇවිල්ලා තින්නේ කොහොමද කියලා. ඉතින් විශේෂණ දේ තමයි සුදු නයි දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඔයාලට කියන්න ඕන තව කාරණයක් තමයි අපිට අද ගොරැල්ල සුසාන භූමියට එන්න හිතුන හේතුව. ඉතින් ඒ හේතුව ගත්තොත් එහෙනම් අපි මායි මගේ යාළුවයි ගියා ට්‍රේවිල් එක්ක යන ගමන් මෙතන ඉස්සරහින් යද්දී මම කිව්වා එයාට දැන් අවුරුද්දකට විතර කලින් එක්කෙනෙක් අත දාලා නැවතුවා කියලා. ඒ කියන්නේ ගෑනු කෙනෙක් සුදු ඇඳගෙන අත දාලා නැවතුවා. ඊට පස්සේ එයා ට්‍රීවිලර් නැග්ගලු. නැග්ගට පස්සේ ටික දුරක් ගිහිල්ලා කොහෙටද යන්න ඕනේ කියලා අහන්න මෙහෙම බලද්දී එයා නෑලු. ඊට පස්සේ අංකල් මාර විතර බයලා තියෙනවා. ඉතින් ඒ අංකල්ගේ කතාව අපිට කිව්වා. ඒ කිව්වට පස්සේ තමයි ඇවිල්ලා අපිට බලන්න හිතුනේ මේ සුසාන භූමිය ඇත්තටම හොල්මන් ඉන්නවද කියලා. ඉතින් ඇත්තටම ඉන්නවද කියලා නම් අපි දන්නේ නැහැ. අපිට තාම එහෙම නැත ගැන්නේ නැහැ. ඉතින් ඒ අංකල් ඊට පස්සේ ටිකක් දුර ගිහිල්ලා බලද්දී එයාව හොල්මන් නෑ කියලා දැනගද්දී හොල්මන් මේ නැගපු කෙනා නෑ කියලා දැනගද්දී එයා ෂොක් වෙලා මාර විදියට. ඊට පස්සේ නිකන් බයලා ගෙදර ගියාට පස්සේ එයාගේ වයිෆ්ටත් කිව්වහම පිටිපස්සේ ඌරු මස් එක බත් එකක් තිබිලා තියෙනවා. ඉතින් ඒ බත් එක බලද්දි නැහැලු. ඉතින් ඒ බත් එක නැහැලු. ඊට පස්සේ එයා ඒ පොඩ්ඩක් ඒ හිතේ තියෙන චකිතේ නැති කරන් තව දෙතුන් දෙනෙක් එක එයා නැග්ග තැනට ඇවිල්ලා. ඒතොර ඒ නැග්ග තැන ඒ ගෑනු කෙනා නැග්ග තැන බත් එක විසික් වෙලා තියෙනවලු වෙන මීටර 7කට ඈතින්. ඒ කියන්නේ ඌරු මස් ඒ බත් එක තිබ්බ නිසා තමයි අර මනුස්සයාට එහෙම වෙලා තියෙන්නේ. ඉතින් මේ බොරැල්ල කනත්තර එනකොට බොරැල්ල විතර නෙමෙයි මේ ඕන කනත්තරට එනකොට එහෙම මස් වර්ග ಜಾති කාලා ඉන්න හොඳ නැහැ. අපි නම් කාලාවනේ අපි කාලාවේ ආව මස් ජාතිය කියන්නේ අපි ඒ වගේ දෙයක් කාලාවේ. ඉතින් අපිට ඒත් කුරුල්ලොන්ගේ සද්ද ඇහෙනවා එක එක සද්ද ඇහෙනවා. ඒ වුණාට අපි තාම පොල්මනක් නම් අපේ ඇස් දෙක දැක්කේ නැහැ. ඉතින් ඒක තමයි කියන්නේ අපි දැන් හරියටම ඉන්නේ බොරැල්ල කනත්ත මැද්දේ. ඉතින් අපි මේක අත්දැකීම් ගන්නවට ඔයාලා අනිවාර්යෙන් කවදාවත් එන්න එපා ආයෙත් කියනවා. මොකද මේක මාරම භයානක සිටුේෂන් එකක්. අපි දැන් යන්න හදන්නේ මොකද අපිට තවත් ඇතුළට ගිහිල්ලා මේක ගැන විස්තර කියන්න තරම් හිතේ ගට්ටයක් නැහැ. ඇත්තම කිව්වොත් එහෙම හිතේ තිබ්බ ගට්ටයකට ආවට මොකද මේ වෙලාව යන්න බෑ. පාන්දර 3යි වෙලාව. අපි යන්නේ මේ දැන් අපි ඉන්නේ ලොකු නුග වෘක්ෂයක් ගාව. ඉතින් අපි එතනින් එළියට යනවා එමම. මේක ඇතුලේ මාර විදිහට නයි කුඹි ඉන්නවා. ඉතින් අපි හැමෝගෙම නයි කුඹි කෑව මෙතන දාපු ගමන් ඉතින් අපි ඇත්තම බය වුණා ඒ වෙලාවේ. නයි කුඹි හිටියා. ඒක නිසා අපි එක එක තැන් වලට ගියා. මේ පේනවනේ හැමතැනම තියෙන්නේ සොහොන් කොත්. අපි එනං එළියට යන් කරත්තෙන්. අපි එනං එළියට යන් කනත්තෙන්. මොකද මට තවත් වෙලා ඉන්න බෑ කියලා හිතෙනවා මේ කනත් ඇතුලේ. මොකද පාළු මූසල ස්වභාවයක් දැනනවා. ඒක නිසා මගේ හිත කියන්නේ එළියට යන් කියලා. එහෙනම් අපි ආයේ අලුත් vlog එකකින් හම්බෙමු. මේ vlog එක මෙතන ඉවර කරලා දානවා බොරැල්ල කනත්ත මැද්දේ ඉඳගෙන. එහෙනම් goodbye travel souls.